ඇත්තටම තාත්තලාගේ අරගල අතර අම්මලා නිහඬව බිම්මට්ටමේ ඉඳන් කරන සැබෑ අරගලේ කතන්දරයයි. මගේ බ්ලොග් එකට ඔයා තමයි මේක අප්ලෝඩ් කරන්න ඕනේ. මේ මනෝරමීට කලින් කවදාවත් මම දැකලා නැහැ. මගේ මිනිස්සයාට මාව හම්බෙන්න ඕනම නැති තැනකද. එයා මාව කසාද බඳින්නම් කිව්වා. දේශපාලනික සමාජීව නොයෙකුත් අරගල කරනවා. හැබැයි ඒ අරගල ඇතුලේ බිම් මට්ටමින් අම්මලා නොනවර්තින අරගලයක දෙනවා තමන්ගේ දරුවන් හදා වඩාගෙන තමන්ගේ පවුල කුටුම්බය ආරක්ෂා කරගෙන යන ගමනක්. ඉතින් ඒ නොනවතින අරගලයක බිම් මට්ටමේ කරන අම්මලාගේ අරගලය ගැන තමයි මේ චිත්‍රපටය තියෙන්නේ. අපේ තාත්තා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ගොඩනගන්නේ කරන්නේ කාක බන්න. පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ්ඩක් ඉන්න. වැඩිපුරත් එක්ක දෙන්න. නැගහලු. අතරකම් අපේ අංගව. උනේ ඒකට දුඹ චන්දරිය බදාගන්න කියේ. ගංගා බදාගන්න කලින් මා බදාගන්න. ඒකේ තියෙන වැඩ තියෙන මේ මගේ අනිත් චිත්‍රපටවල තියෙන ගැඹුරු හෝ සාරය මේ චිත්‍රපටේ නැත්තේ නෑ. මේක සහ මුලින්ම ඒ ආකාරයෙන්ම තියෙනවා. හැබැයි මේ වෙනකොට ලෝකේ ප්‍රේක්ෂකාරය නැතුව චිත්‍රපට පවතින්නේ නැති තත්ත්වයටපත් වෙලා. ඒක සියලුම කාරණාවලට ආයතනයක් හෝ ඒවා නිර්මාණයක් හෝ ඒවා හැම දෙයකටම බලපාන ආර්ථික දේශපාලනික සාධකයක්. ඉතින් ඒ මත පිහිටලා අපි අප්ඩේට් උනේ නැත්නම් අපේ සිනමාව පවතින්නේ නැහැ. ඉතින් මේ ඒකේ ස්වභාවය තමයි පහුගිය වකවානුවේ හැදිච්ච ගොඩක් චිත්‍රපට සමහරට මේ දෙකම නිර්මාණාත්මක සහ ආර්ථික මේ කාරණා දෙකම ජයගත් චිත්‍රපට තමයි මම හිතන්නේ සාර්ථක වුණේ. සමහරට නිර්මාණ ප්‍රේක්ෂක විතරක් ජය ගන්න ගියත් ඒක සාර්ථක වුණේ නැහැ. මේ කාරණා නිර්මාණාත්මක සහ ප්‍රේක්ෂකයාට ආමන්ත්‍රණය කරන හැකි සියලු ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කර හැකි චිත්‍රපට ගොඩක් වෙලාවට වැඩි ජයග්‍රහණය කරා සාර්ථක වුණා නිර්මාණ පැත්තෙන් සහ ආර්ථික පැත්තෙන් දෙපැත්තෙම. ඉතින් මෙන්න මේ කාරණා හේතු කරන කොටගෙන මේ චිත්‍රපටය කාලීනව හේතු මේ සමාජයේ තියෙන අපි නොහිතන අපිට නොපෙනෙන දේශපාලනයක් මේ චිත්‍රපටයේ කියවෙනවා. ඔව් ඒක ගත්තොත් දැන් ඒක මම තමයි හැම චිත්‍රපටයකම මම ආස කරනවා. මොකද ඒවයි වකවානුවේ මම විසින් කරපු සහ නම් දැන්ටත් ඒ කිසි චිත්‍රපටයක් අදටක්ෂිරු සලකන්නේ නැහැ. නමුත් ඒකෙදී සමහරට අර මම කිය ආර්ථික සාධකයෙන් නොහිතා මගේ හිතුවක්කාර මට ඕන විදිහට කරපු චිත්‍රපටයක් තියෙනවා සංසාරගතකාරය. මම ඒකට ඉතා ප්‍රිය කරනවා. දැන් කර්මයක් ගත්තොත් එහෙම කර්මකේ මගේ ජීවිතේ ඒකත් ප්‍රේක්ෂකයා වාගෙන කරපු චිත්‍රපටයක් නෙමෙයි.
ඒකේ තියෙන අය වගේ ඇලුම් කරන ස්වභාවය. ඒක හැබැයි ප්‍රේක්ෂකයෝ දෙක චිත්‍රපට දෙකම මේක ඇත්තටම තමන්ට සිද්ධ කරච්ච චිත්‍රපට වගේ තමයි. හැබැයි මේ චිත්‍රපටේ එහෙම නෙමෙයි. පොදුවේ මටද බලපාන හැමෝටම බලපාන ආකෘතික ස්වභාවයක් මේ චිත්‍රපටේ තියෙනවා. මේ ඒක මම මම ඇලුම් කරන චිත්‍රපට විතරක් නෙමෙයි. ප්‍රේක්ෂකයෝ ඇලුම් කරන චිත්‍රපටකට අනික තමයි හදන්න ඕනේ. අනික තමයි මේ අපිට එකම concept එක අපිට විවිධ ආකාරයෙන් ප්‍රසන්ට් කරන්න පුළුවන්. ඇත්තට මේකේ තියෙන ෆිල්ම් එකේ තියෙන content එක, ඒකේ තියෙන plot එකේ තියෙන විශේෂත්වයේ වටිනාකම විතරක්ම නෙවෙයි. ඒක කොහොමද ප්‍රසන්ට් කරන්නේ කියලා. ප්‍රසන්ටේෂන් එක තමයි ෆිල්ම් එක කියන්නේ. ඒ ප්‍රසන්ට් කරන්නේ කොහොමද? ප්‍රසන්ට් කරන්න පුළුවන්කම ඒක නිකන් බොහොම සරල එකක් විදිහට ප්‍රසන්ට් කරනවා. ඒක වෙන ගැඹුරු දෙයක් විදිහට ප්‍රසන්ට් කරනවා. ඒකේ ඉනර් ෆීලිං එක විතරක් තියෙන ෆිල්ම් එකද මේ එක එක තලවලින් මේක ප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒ ප්‍රසන්ටේෂන් එකේ ඉඳන් අපි කවුරු කියන්නේ එහෙන කමර්ෂල් ෆිල්ම් එකක් කියලා ඒ ෆිල්ම් එක විදිහට ආර්ට් ෆිල්ම් එකක් කරන්න පුළුවන් ඒ concept එක. ඉතින් ඒක දැන් අර එකම concept එක ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් කරොත් එහෙම දෙවිදිහ. කාලවකවානු දෙක කරොත් එහෙම දෙවිදිහ. ඒ වෙන්නේ ඒක ප්‍රසන්ටේෂන් එකකින් දැන් නැතුව අතරම කමර්ෂල් ෆිල්ම් එකක් කරන කෙනෙක් හෝ ආර්ට් ෆිල්ම් එකක් නෙමෙයි මේකට දැන් වඩාම මම ඇලුම් කරන්න ඇත්තටම ගොඩක් වෙලාට දඩයක් ආයත. හැත්තෑව දශකයෙන් පස්සේ අපේ සිනමාව ඉතාම හොඳම අවධියකට අපි කියනවා 70 80 දශකයේ. අපේ සිනමාවේ මේ ලෝක සිනමාවේ, ලෝක කලාවේ, සංගීතයේ හොඳම කාලය 70 දශකය. ඒක මම හිතන්නේ ඒ අර යුද්ධ මේ ලෝක යුද්ධවලින් පස්සුව නැවත පොඩ්ඩට ඇහිලා මිනිස්සු නැවත ආර්ට් පිටක දීකට ආරගෙන ආර්ට් වලින් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන නිශ්චිත අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවල කියන්නේ ප්‍රේක්ෂක කියන ජනතාවට යම්කිසි තමන්ගේ ප්‍රකාශ කිරීම කරන්න වන ඉරවිලා තියෙන ඒව ඕපන් වෙච්ච අවස්ථාවල් තමයි හිතලා තියෙන්නේ. ඒ වගේම පෞද්ගලික වකවානුවේ අපේ රටේ නොයෙකුත් දේශපාලනික ගැටලු දැන් ඇත්තටම මේ වර්තමාන දේශපාලන රාමුවට ඉස්සෙල්ලා ගොඩක් වෙලාවට මේ රටේ පවතින බලය පවතින ආණ්ඩුවේ අවශ්‍යතාවය මතම නිර්මාණවල ස්වභාවයෙන් සැකසෙනවා. එතකොට තමයි අපි ඇත්තටම අපේ ආර්ට් ෆිල්ම් කියලා ගලවිලා වෙන පැත්තකට ගියේ. ඒක මේගොල්ලන් තේරුම් නැතුව කමන්නේ නැහැ වෙන පැත්තකට ගියේ. ඇත්තටම මොකද අපේ ප්‍රකාශනයක් කරන්න අපිට අයිතියක් තිබුණේ නැහැ. ඒක ඇස්සේ දේශපාලනින් ගේන රජකතන්දර හරි මොන හරි එහෙම ශාන්තරයක් තමයි අපි කරන්න වෙන්නේ ජනප්‍රියත්වය. මොකද ඒක ප්‍රේක්ෂකයා පොදු ප්‍රේක්ෂක ජනප්‍රියත්වය රාජතන්ත්‍රයේ අවශ්‍යතාවයම තමයි. එතකොට ඒ රාජතන්ත්‍රයේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න නිර්මාණකරුවා අකමැති වුණා තමයි. එයා ඉතින් පොලා පැනලා එයා විසින් මේ ආර්ට් කියලා කැටගරියට යන්න පටන් ගත්තා. ඒකේ කොටස් කව අපි ඊට පස්සේ පහුගිය වකවානුවේ රටේ කොරෝනා වලින් පස්සේ ලෝකෙ වෙනස් වුණා. ඒකෙන් හැමෝම එක්තරා තැනකදී සීරෝ වුණා. ලොකු පොඩි මිනිස්සුන්ට හැමෝම පල්ලෙහාට වැටුණා. ඒ මොහොතේ මිනිස්සුන්ට පොඩි හයියක් ආව වෙන හිතන්න. එතෙන්දී සමහර දේශපාලන අත්තරමත් දේශපාලනයට ඇටැක් කරා මිනිස්සු. ඒකද අපේ අරගලයක් කියලා ලංකාවේ අරගලයක් ඇති වුණා. ලංකාවේ විතර නෙමෙයි ආසියාවේ ගොඩක් රටවල ඇති වුණා. ඒ අරගලේ මම කියන්නේ ඒක නිර්ර්ථකයක් කියලා බොහෝ අය හිතුවට ඒක ඇත්තටම තා වැදගත් සම්දිස්ථානයක් ලංකාවේ සමාජයට. දේශපාලනතුව. ඒ අරගලෙන් පස්සේ මේ වෙනකොට මේ සමාජ දේශපාලන බලය කියන්නේ රාජ්‍ය අයිති පාර්ශවයකට ආණ්ඩුවටවත් විපක්ෂයටවත් නෙමෙයි ජනතාවට. ඒක මම දකින්න ඒකට ඇතුළු කරලා තියන ඕන හොඳ ලක්ෂණයක්. දැන් අන්නේ වෙලාවේදී හැදෙන නිර්මාණවල ස්වභාවය වෙනස්. දැන් ගත්තොත් එහෙම මීඩි ඉස්සෙල්ලා තරුණ පරම්පරාව නියෝජනය කරන චිත්‍රපට තේ හැදුන්නේ නැහැ.
ඒ කියන්නේ දැන් අවුරුදු 35 විතර 30 35 වෙන මිනිස්සුන්ට චිත්‍රපට තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලොන්ට එකපාරට ඕපන් වෙනවා මේ ඒගොල්ලන්ගේ සිනමාව. ඒගොල්ලන්ගේ කියවිපත්. ඒක ගුණාත්මක ප්‍රමාණාත්මක කොයිතරම් මන් දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට කියවන්න පුළුවන් සිනමාව දැන් තරුණය යනවා. ඒකද අපි දන්නා සෝෂල් මීඩියා තියෙන තරුණයන්ගේ අතේ. ඉතින් ඔවුන් තමයි මේක අරගෙන යන්නේ. ඔවුන්ට අරගෙන යන්න ඔවුන්ගේ කැමති සිනමාවක් එන්න පටන් ගත්තා. දැන් විදේශීය චිත්‍රපටයක් නරඹනට වැඩි ලොකු නන්දුකින් දේශීය චිත්‍රපටයක් නරඹනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ මම කියන්නේ ජනතාවගේ සමාජීය අවශ්‍ය ජනතාව විසින් හඳුනාගෙන තියෙනවා මේ මොහොතේ. ඒක මේ රාජතන්ත්‍රයේවත් මේ දේශපාලන කඳවුරු වල අවශ්‍යතාවය නෙමෙයි ජනතාවගේ අවශ්‍යතාවය. මේ චිත්‍රපටය හැදෙන ජනතාවගේ අවශ්‍යතාවයට කාලේ ඉනවා. අපෝ ට්‍රෙන්ඩ් ඒක ඇත්තටම හැදෙන්නේ සෝෂල් මීඩියා එකේ. ඉතින් ඒකත් එක්ක තමයි සමහරවිට දැන් අපිට චිත්‍රපටයක් හරි මිනිස්සු කාර්යබහුලයි. ඒගොල්ලෝ චිත්‍රපටයක් ග්‍රහණය කරගන්න පෙර සූදානමක් ඇත්තටම මේ සමාජ මාධ්‍ය විසින් කරනවා. එන්නේ ඒක මත තමයි මේ වෙලාවේ චිත්‍රපටය හඳුනාගෙන ශාලාවට යන්නේ. ශාලාවට යෑමේ ඉදිරිපත් කිරීම ගොඩක් කලාට වෙන්නේ සමාජ මාධ්‍යය. හැබැයි සමාජ මාධ්‍යයෙන් ඉදිරිපත් කරන පස්සේ ඒ චිත්‍රපටය කොයිතරම් දුරට සාර්ථක වෙනවද කියලා තියෙන්නේ කටවාරේ මිනිසුන්ගේ ඒකට දක්වන ප්‍රචාරය අනුව. ඉතින් මේ වෙනස ඇහිලා තියෙන්නේ මම කිව්වේ දේශපාලනික සමාජීය වෙනස්කම් එක්ක. ඒක මම හිතන්නේ ඉතා හොඳ අවස්ථාවක්. මේකේ නිසි ප්‍රයෝජන ගත්තොත් අපිට මට සමාජයක් විදියට හරි වටිනවා. පිටපතක් කියන්නේ ඇත්තටම පිටපත් රචකයා මම වන නිසා මට මේ මොහොතේ යාවත් කාලන වෙන සහ මට එළිමින් පොඩි හැඟීමක් පැෂන් එකක් හැදෙන තේමාවක් තමයි හොයාගන්නේ. දැන් අපි ගත්තොත් චන්දරේ වයිෆරි ඒක මේ මොහොත නොවෙන්න පුළුවන්. දැන් හැදිලා අවුරුද්දක් විතර වෙනවනේ. එතකොට මේ මොහොතේ හැදිච්ච එක හැබැයි මේ මොහොතත් ඒක ඇප්ලයි කරන අවුරුදු කීපයක් මේ මොහොතේ මම කියන්නේ චන්දරගේ වයිෆ් වගේ චිත්‍රපටයක් මේ මොහොතේ ඉන්න අර අලුත්ම ජෙනරේෂන් එකේ ඉන්න පරණම ජෙනරේෂන් එකට සියල්ලටම දැනෙන එකක් තමයි මම කරලා තියෙන්නේ. ඒක ඔය පහුගියන වකවානුවේ චේන්ජ් එකත් එක්ක තමයි ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ අර චිත්‍රපටයේ රූප ආකෘතියට එහා ගිය ගනුදෙනු කරන වපසරියක් තියෙන එකට මේ ජෙනරේෂන් ඔක්කොම නතු වෙනවා. ඒගොල්ලෝ එකතු වෙනවා. අන්නේ එවැනි චිත්‍රපටයක් තමයි හැදෙන්නේ. මේ පිටපත මම හිතන්නේ දැන් පිටපත කියන එක මාන වැදගත් සාධකයක්. පිටපත කියන එකට අවංක වෙන තරමට නිර්මාණයේ සාර්ථකත්වය තියෙනවා. ඒකින්ද මම මේ මොහොතේ චිත්‍රපටය කරන මොහොතේ මට අවංක විය හැකි මේ කන්සෙප්ට් එකට මම ගොනු වෙනවා. ඒක තමයි ඇත්තටම පිටපත තෝරාගෙන පිටපත එකේ කන්සෙප්ට් එක තෝරාගෙන කියන තැනට යන්නේ. දැන් ඇත්තටම මේ චිත්‍රපටය කරලා ඉවරලා අවුරුද්දකට කිට්ටු වෙනවා. ඒකින්ද මේ ඇත්තටම තව චිත්‍රපටයක් හැදුනා. තාම හරියකට නමක් කියන්න අමාරුයි. ඔය චිත්‍රපටයේ නිමවන මුත් තමයි කාලිනම නම වෙනස් කරනවා. මොකද අද අපි දන්න නමයට කියන්නේ සුවිශේෂී දෙයක්. ඒකේ මොහොතට එලි දක්වන්න ඕනේ. ඒ චිත්‍රපටයේ මම හිතන්නේ තවත් වෙන විදිහම චිත්‍රපටයක් වෙයි. මගේ චිත්‍රපට ශාස්ත්‍රයෙන් කලාත්මක සහ ආර්ථික දෙකම දැනගන්න චිත්‍රපටයක් වෙයි. ඒ චිත්‍රපටයේ ඉන්නවා මහින්ද කරලා හේමාරණ සිංහ සහ සමල්ලි ෆොන්සේකා එන තුන් දෙනාගේ ඇති චිත්‍රපටයක්. ඒක මම හිතන්නේ වෙන වැඩක් වෙයි ඊළඟ චිත්‍රපටය. මම දැන් මේක අතර මේකින් මේ චිත්‍රපටයේ විලාසයෙන් අනුතුරුව මම හිතන්නේ ඊළඟ ලෑස්ති මේ චිත්‍රපටයේදී දක්වන්න තමයි. බොහොම සුදුසුකලකට ඔයගොල්ලන්ගේ ගමන සාර්ථක වෙන්න කියලා මම පතනවා. ඒකේ මම හිතන්නේ ඒක මට විතරක් නෙමෙයි ඒක මේ සමාජීය කටයුත්තක්. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ පෙළගැසීම සිනමාවෙන් උදව් කරන්න පෙළගැසීමට මම සුදුසුයි.